ඒ ඔය විදිහට පින්විතන විවිධාකාරයෙන් එහෙම පින් කටයුතු කරගෙන ඒ පිරිස ටික ටික පින්විතනි සාසනගත වෙනවා අපි දකිනවා. ඔය හිත පිනට නැඹුරු කරන මිනිස්සු පින්විතනි ටික ටික දන්නේම නැතුව මේක ඇතුලේ පින්. ඒක නිසා මම ඔබට කියන්නේ මොන ප්‍රශ්න තිබ්බත් කමන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අපි හිතමු මහත්තයා බෙල්ල කන්න බලාගෙන ඉන්නේ මෙහෙ බණ අහන්න ආවත් නැත්තම් නෝනා බෙල්ලකට පයින්න බලාගෙන ඉන්නේ මොකක් හරි අම්මලා තාත්තලා ඉඩ දෙන්නෙම නැහැ. එහෙම වුණා. ඔබට තියෙන පින්විතනි පින් කරා. සද්ද නැතුව ඔබ පින් කරන්න අදිස්ථාන තියන්න. ඔබගේ අදිස්ථානයේ මහා බරපතලයි. හැබැයි පින්විතනි නිවන පතලම අදිස්ථාන තියන්න. ඒ කියන්නේ නිවනම උදෙසායි අදිස්ථානය කරන්න පින්විතනි ඒකාන්තයෙන්ම ඔබට ඒක හරියට. මේ අදිස්ථානය කරන්න ඒ වෙනුවෙන් පින් කරන්න පින්විතනි පින් කර අදිස්ථාන තියන්න. ඔබට එක දෙයයි ඕනේ. ඒ තමයි උතුම් නිවන. වෙන කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ කියන සංකල්පයම ඔබ ජීවත් වෙන්න පින්විතනි. ඒ පින නැගි ඔය ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා ජීවිතේ. මහා යක්ෂය වගේ හිටව පිරිස පින්විතනි සම්පූර්ණ අනිත් පැත්ත හැරලා තියෙනවා. මොකද ඔබ දන්නවා පින්විතනි මේ ලෝකේ සත්‍යය කියලා જાතියක් නැහැ. ඔය තියෙන ගති පින්විතනි. ඔය ගතියක් වෙනස් වෙන්න තප්පරයයි යන්නේ. මේ පුණ්‍ය ශක්තිය නැගෙන්න පින්විතනි ඒවා ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් කවදාකවත් ඔබට විරුද්ධව ආපු කාටවත් පින්විතනි දොස් පරොස් නගන්න එපා. ඒ කියන්නේ ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ සමහරට ඔබට විරුද්ධ ඇති සමහර නැන්දම්ම මාමණ්ඩි අම්මා තාත්තා මේ කවුරු හරි පින්විතනි ඔබගේ ගමනට බාධා කරනවා ඇති ගමනට විරුද්ධ ඇති ඒ කිසිම කෙනෙක් ගැන අහිතක් හිතන්න එපා පින්විතනි අහිතක් හිතුවට ඔබට කවදාවත් අවස්ථාව හම්බ වෙන්නේ නැහැ ඔබට අවස්ථාව හම්බ වෙන්නේ පින්විතනි හැමතිස්සෙම ඔබ නිවන ගැන හිතත් ඒගොල්ලන්ට ආදරය කරන්න කියලා නෙමෙයි මම කියන්නේ ඉතින් ආදරය කරන එක ඔබගේ වැඩ ඒගොල්ලන්ට ආදරය කරන්න කියලා නෙමෙයි මම කිව්වේ නැන්දම්ම මාත් එක්ක තරහයි මං නිවන් දකින්නට නැන්දම්ම තරහයි මං නැන්දම්මට ආදරය කිය ඉන්න නෙමෙයි තියෙන්නේ ඔබට කරන්න තියෙන පින්විතනි ඔබ පින් කරන්න උපේක්ෂා සහගතව පින් කරන්න. එහෙනම් ඔබට ආදරේ නැති නැන්දම්මත් ඔබට ආදරේ අම්මත් ඔය දෙන්නගේම ඇති වැඩක් නැහැ නිවන්ට යන්න පින්විතනි. ඔබට තියෙන්නේ පුළුවන් තරම් අදිස්ථානශීලීව නිවන පැත්තට හිත තියාගෙන ඇති වෙන්න පින් කරන්න. ඒ ඇයට දොස් පරොස් නගන්න එපා කිසිම අවස්ථාවක්. ඒ ඇයට දොස් පරොස් නැගීමෙන් ඔබට ඇති වෙන ලාභයක් නැහැ. ඔබ පල්ලෙහාට යනවා විතරයි පින්. හැබැයි ඔබ පුණ්‍ය ශක්තිය නගන්න පින්විතනි මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔබ වටේ ඔබට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා පින්විතනි. ඔබට අවශ්‍ය දෙයයි නිවන. ඒ කියන්නේ ඔබට අවශ්‍ය නැතිකම. ඔබට අවශ්‍ය නැතිකම නිසා පින්විතනි ඔබට ඕක ලබා ගන්න පුළුවන් අවස්ථාව හැදිලා එනවා. ඒක අරගලෙන් නෙමෙයි පින්විතනි බොහොම මෙත්තා සහගතව කරන්න පුළුවන් වැඩක්. ඒක නිසා ඔබ හැමතිස්සෙම පින් කරන්න. ඒ පින් කරද්දී ඒ අනිත් එක මතක තියාගන්න පින්විතනි ඔබට ඔය මොහොම විරුද්ධතාව ඇති වෙන්නේ පින්විතනි ඔබ කරගත්ත පව් නිසා මිසක් ඒකට මේ ඒ විරුද්ධ වෙන කෙනා ඒකට පලියක් නැහැ පින්. ඔබ කරගත්ත පාපයක් තියෙන ඔබ අනිත් අයගේ නිවන වහලා දැන් ඔබට නිවන් දකින්න එනකොට පින්විතනි ඔබට බාධක එනවා. ඉතින් ඒකට දරුවාට දොස් කියලා වැඩක් නැහැ. දෙමාපියන්ට දොස් කියලා වැඩක් නැහැ. ඔබ පින් කරන්න. ඉතින් අපි දකිනවා පින්විතනි මේ විදිහට පින් කරගෙන ඉස්සරහට යන පිරිස දන්නේම නැතුව ටික ඉස්සරහට ඇවිද. ඉතින් මට හිතෙනවා පින්විතනි මේ ළඟ අහල පහල ඉන්න අයට මේ ලොකුවට තව ගොඩාක් ගෙවල් හදන්න ඕනේ නැති වෙයි කියලා. මොකද ඒක දැන් ඔය ඉස්සරහට එනවා ඉස්සරහට ඇවිදilla මොකද වෙන්නේ? ඔය ටික දවසක් ඉන්නකොට මේ පිනමන්නේ කරන්නේ දැන් ඔහොම ඉඳලා එකපාරටම ඇතුළට එන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න ඒකේ දැන් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒකතර තව පවුලක් වෙනවා. ඔහොම පින්විතනි ටික සාසුනට එකතු වෙන්න පුළුවන් අවස්ථාව පැහැදිලා එනවා. ඒ එන්නේ පින්විතනි අර පින නිසා. ඉතින් මම ඔබට කිව්වේ පින්විතනි ඔබ මැරෙනකොට ඔබගේ account එකේ සල්ලි තිබ්බොත් ඔබ මොඩයි පින්. වැරදියට ගන්න නැහැ නේද මම මේ කියපේ. වැරදියට ගන්න එපා. මට සත පහකත් ඕනේ නැහැ. මම ඔබට මේ කාරණාවක් පෙන්නන්න. ඔබ මැරෙනකොට ඔබ account එකේ සල්ලි තිබ්බොත් ඔබ පරාදයි. මේ මෙතන දුවා දරුවෝ මතක තියාගන්න. ඔබට උගන්නලා නම් තියෙන්නේ. ඔබට හරි හම්බ කරගන්න පුළුවන් නම්. අර අම්මගේ තාත්තගේ තියෙන සල්ලි ටික හූරගෙන කන්න තරම් නීච නින්දිත නැත්තම්. අම්මාට එහෙම අවස්ථාවක් තියෙනවා පිටින්. අම්මගේ තියෙන රත්තරන් බඩු ටිකත් අන්තිමට ගන්න අම්මේ මේ බිස්නස් එකක් කරන්න සල්ලි නැතුව ඉන්නේ යම් රත්තරන් බඩු ටික දෙන්න අපි බේරලා දෙන්න. ඔන්නෝම කියන මිනිස්සුත් ඉන්නවා පිටින්. ඉතින් ඒ කරුමක්කාර මිනිස්සු කරන් දෙන්නේ නැහැ. නමුත් ඔබ උගත් බුද්ධිමත් මිනිස්සු නම් ඔබ ඉගෙන ගත්ත මිනිස්සු නම් ඔබට දෙපයින් නැගී හිටින්න පුළුවන් නම් ඔබට අර දෙමාපිය හම්බ කරගත්ත අර තුට්ටු දෙක වැඩක් නැත්තම් පිටින්. ඔය වගේ දෙමාපියන්ට කියලා තියන්න අම්මේ
මරණ වෙලාවට account එකේ සල්ලි තිබ්බොත් අම්මා පරාදයි කියලා. ඔබත් ඔළුවේ තියාගන්න පින්වතුනි මරණ වෙලාවට account එකේ සල්ලි තිබ්බොත් ඔබ පරාදයි කියලා. ඒකට හේතුව තමයි පින්වතුනි මේ සල්ලි ටික පිච්චිලා යනවා. මරුණා කියලා කියන්නේ ගැට ගිනි ඇවිලුණා. එතන ඒ වෙනකොට පින්වතුනි මොනවද ඇතුලේ තියෙන්නේ ඔක්කොම ගිනි ගන්නවා. හැබැයි ඒ ටික පින්වතුනි මොකක් හරි ප්‍රයෝජනයකට අරන් තිබුණා නම් ඒ කියන්නේ පිනක් ජනිත කිරීම උදෙසා දීලා තිබුණා නම් පින්වතුනි අන්න ඒකෙන් ඔබට මහා පුණ්‍ය ශක්තිය ජනිත වෙලා ඔල්රෙඩි තියෙන පින්වතුනි අන්න ඒක ඔබට පාවිච්චි කරන්න පුළුවන් මරණයට පස්සේ. එහෙනම් දරුවන්ට දෙන්න ඕන කොටසක් දීලා ඒ ඔක්කොම කරලා පින්වතුනි එතනින් එහාට දෙයක් තියෙනවා නම් මැරෙන්න කලින් ඔක්කොම පින් වලට හරවනවා කියන අදිෂ්ඨානයෙන් ජීවත් වෙන්න. මේ කියන්නේ අදහරවන්න නෙමෙයි පින්වතුනි. මොකද හිත කන නැති වෙයි. මම මේ කියන වචනේ තේරුම් ගන්න ක්‍රියාත්මක වෙන විදිය ඔබ කල්පනා කරලා කරන්න. මොකද අර අපි හිතමු පින්වතුනි ඔබට කෝටියක් තියෙනවා. නමුත් ඔබ දන් දීලා තියෙනවා බත් පැකට් එකක්. ඔබ මැරෙන වෙලාවට පින්වතුනි අර කෝටියම ගිනි ගන්නවා. ඉතුරු වෙන්නේ එළියට දාපු බත් පැකට් එක විතරයි. මේක සත්‍යයක් නෙවෙයි පින්වතුනි. ඒක මම කියන්නේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙනව නැතා ඒක පැත්තකින් තියන්න. නමුත් මේ කියන එක සත්‍යයක් නෙවෙයි. ඔබගේ ආච්චියම මල්ලා මොකොත් අරන් ගියේ නැහැ. හොඳට මතකයි නේද? අරන් ගියේ නැහැ නේ. මොකොත් සීයා මල්ලා මොකොත් අරන් ගියේ නැහැ. මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑ මුත්තා ආදි වශයෙන් ඉන්න ඔය හත් මුතු පරම්පරාවෙම ඉන්න ඥාති සම්බන්ධය ගත්තොත් ඔය කිසිම කෙනෙක් වෙනතනේ කිසි දෙයක් අරන් ගියේ නැහැ. කිසි දෙයක් අරන් යන්න බෑ වෙනතනේ. දීපු දෙයක් තියෙනවා නම් අන්න ඒක භුක්ති විඳින්න පුළුවන්. තියාගෙන හිටපු දෙයක් තියෙනවා නම් කවදාකවත් භුක්තියට එන්නේ නැහැ ඒක. අන්න ඒක නිසා ඔබ ගොඩාක් බුද්ධිමත් වෙන්න වෙනතනේ හැමතිස්සෙම ඔබ හරි හම්බ කරගත දේ ඔබගේ ජීවිතේ දුවදොරන්ට උගන්වලා තියෙනවා නම් මම නම් පෞද්ගලිකව කියන කතාව වෙනතනේ. මේක මගේ පෞද්ගලික මතය. ඔබ දුවදොරන්ට උගන්වලා තියෙනවා නම් දැන් ඔබ බලා ගන්න. මම දුවදරුවන්ට හැමතිස්සෙම කියන්නේ අපිට මුණ ගැහෙන තරුණ පිරිස් වලට අපි හැමතිස්සෙම කියන්නේ පුතේ ඉගෙනගෙන නම් ඉන්නේ. Tamanට දෙපයි නැගීටින්න පුළුවන් නම් අම්මගේ තාත්තගේ සල්ලි කන්න එපා. අම්මා තාත්තට ඒවා පින් කරගන්න ඉඩ අරින්න. පුතාලා හම්බ කරගෙන ජීවත් වෙන්න. එහෙම නැත්නම් පින්වතුනි දරුවෝ හදපු අම්මලා තාත්තලා කියන්නේ මහා අවාසනාවක් බවට පත් වෙනවා. දරුවෝ හදපු නැති අම්මලා තාත්තලා හිතලා බලන්න දරුවෝ නැති අම්මලා තාත්තලා හිතන්න. එහෙම ජෝඩුවක් ගැන හිතලා බලන්න. ඒ මිනිස්සුන්ට පින්වතුනි ජීවිතේ එන්ජොයි කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟට පින්වතුනි තමන් ගාව තියෙන සල්ලි වලින් පින් කටයුතු කරන්න ඕනේ තරම් අවස්ථාවක් තියෙනවා. හැමතිස්සෙම මේගොල්ලෝ පිනින් ජීවත් වෙනවා. නමුත් දරුවෙක් හදපු අම්මා තාත්තා මොකද කරන්නේ? අර ටික ඔක්කොම ගොඩ ගගහ දරුවට දෙනවා පින්. මුන් දරුවත් මොකද කරන්නේ? ආගමත් දහමකට නෙමෙයි නම් හැදිලා තියෙන්නේ පින්වතුනි. තව දෙන්න පෙන්ෂන් එකත් අරන් දෙන්න. පෙන්ෂන් එක ගන්න අපිට දෙන්න අරන් දෙන්න. ආදි වශයෙන් පින්වතුනි පෙන්ෂන් එකනුත් කකා දැන් ඉන්නවා. මම ඔබට කියන්නේ ඒකයි. මෙතන ඉන්නවා නම් කොන්ද පණ තියෙන දරුවෝ අම්මා තාත්තගේ පෙන්ෂන් එක කන එක නතර කළා. එවෙන් එයාට පින් කරගන්න අවස්ථාවක්. හිත තියලා පින් කරගන්න. ඒ අම්මා තාත්තා කැමති බලු කපුරු දාන්න දෙන්න නම් ඒක දෙන්න කියන්නේ. විතරාගී ගුණයට පුදන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ. ඒ කියන්නේ බුද්ධ ශාසනයකට පුදන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ. නමුත් ඒකට හිත හැදිලා නැත්නම් තාම බලු කපුරු දාන්නෙන් පටන් ගන්න. අම්මා තාත්තව එන්කරේජ් කරන්න බලු කපුරු දාන්න හරි දෙන්න තියෙනවා. ඒ දීලා ටික පුණ්‍ය ශක්තිය ජනිත කරවන්න. මොකද නැත්නම් මොකද ඉතුරු වෙන්නේ නැහැ පිටින්. මොකොත් මේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පිටින් ඉතින් මේ දේවල් පිටින් ඔබ හොඳට ඔලුවට අරගෙන ඔබ කල්පනාවෙන් ජීවත් වෙන්න. කියන්නේ මේ දේවල් නිකන් කතන්දර නෙමෙයි. විභාගෙට ලියන්න දැනුම නෙමෙයි. මේ දේවල් ඔබගේ ජීවිතේ එතන මේව දේවල් ජීවිතේට ගත්තට පස්සේ විතරයි මේවෙන් ප්‍රතිඵලය තියෙන්නේ. ඇත්තටම මේ දෙන්නේ පින්විතනේ සුවඳ විලවුම්. පර්ෆියුම් එකක් මේ දෙන්නේ පින්විතනේ. පර්ෆියුම් එක බෝතලේ තියෙනකොට කොච්චර සුවඳයිද පින්විතනේ? ඒකයි වැඩි. එහෙනම් මේ පර්ෆියුම් එකක් දෙන්නේ පින්විතනේ. බෝතලේ පිටින් දෙන්නේ. බෝතලේ දිනකොට ඕක සුවඳ නැහැ. ඕක මක් කරගන්න ඕනේ. ඕක ගහ ගන්න පින්විතනේ. ඒ කියන්නේ මේක පාවිච්චියට ගන්න. මේක පාවිච්චියට ගන්නකොට පින්විතනේ ඔබට දැනෙන්න පටන් ගනි ඔබට කොච්චර මානසික සහනය සැලසෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ හොඳට කල්පනාවෙන් ඒ කටයුතු කරන්න.